ඔයා දන්නවාද AI tool use කරලා ඕනම අමාරු සබ්ජෙක්ට් එකක් හරි එහෙමත් නැත්නම් ඔයාට නොතේරෙන සබ්ජෙක්ට් එකක කොටසක් හරි ඒ වගේම ඔයාට ඉගෙන ගන්න ආසම හැබැයි ගොඩක් සල්ලි වියදම් වෙන සබ්ජෙක්ට් එකක් හරි ලේසියෙන් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහක් තියෙනවා කියලා. මේකට මොනවද දන්නවද ඔයාට උවමනා වෙන්නේ? ඔයා දැනට use කරන AI tool එකයි මම අද ඔයාලට මේ කියලා දෙන ටෙක්නික් එකයි විතරමයි. අද මම ඔයාලට මේ ලර්නින් ටෙක්නික් එක කියලා දෙන්නේ ඔයාලා වැඩි දෙනෙක් use කරන ChatGPT සහ Google Gemini use කරලා. බලන්නකෝ ඔයාට මුදටම ටීච් කරන්නේ ChatGPTද එහෙනම් නැත්නම් Google Geminiද කියලා. මේක හරියටම use කළොත් ඔයාට කිසිම අමාරුවක් නැතුව ටියුෂන් ක්ලාස් එකක් පැත්ත පළාත යන්නේ නැතුව ඔයා කැමති දෙයක් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා ටෙක් පුප්පි YouTube channel එකෙන් අරන් එන තවත් වටිනා වීඩියෝ එකකට. හරි අපි වැඩි කතා නැතුව Google Gemini එක අපේ වැඩේ පටන් ගමු. මම අද කරන්න හදන්නේ spoken English practice session එකක් conduct කරන්න. මේකෙදි මගේ ටීචර් විදියට හැසිරෙන්නේ Google Gemini. මම මෙයාට කියනවා friendly English teacher කෙනෙක් විදියට මාත් එක්ක මේ conversation එක කරන්න මගේ daily routine එක ගැන කියලා. මම මෙයාට කියනවා මගේ conversation එක ඇතුලේ මම කරන grammar mistake ඒ විතරක් නෙමෙයි මගේ ස්පෝකන් ඉංග්‍රීසි ඉම්ප්‍රූව් වෙන සජෙෂන් උත් දෙන්න කියලා. සහ මේ ගයිඩ් එක පුරාවට මට සිංහලෙන් මේ දේවල් වැරදි නිවැරදි කිතින් කරලා දෙන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ tools කියන බටන් එක උඩ ක්ලික් කරලා guided learning කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරලා ඔයාලට පුළුවන් මේ prompt එක submit කරන්න. submit කරාට පස්සේ මෙයා ලස්සන flow එකක් හදලා දෙනවා. අපේ මේ daily routine conversation එක ඉස්සරහට ගෙන යන්න. මෙයා කියනවා මේක short conversation එකක් විදියට කරමු කියලා. ඒ විතරක් නෙමෙයි මම දෙන පිළිබිඹු වල යා කරන වැරදි grammar mistake තිබුණොත් ඒවා correct කරන්න කියලා කියනවා. මම කියන උත්තරේ ඊට වැඩිය හොඳ අදහසක් දෙන්න පුළුවන් විදියට හදලා දෙන්නම් කියලා කියනවා. ඊට පස්සේ මෙයා මගෙන් අහනවා what time do you usually wake up in the morning කියලා. මම මේකට උත්තර දෙන්න use කරන්නේ Gemini එකේ තියෙන mic in කියන option එක. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන යට තියෙන මේ microphone button එක උඩ click කරන්න. click කරලා ඉවරලා ඔයාලට පුළුවන් ඔයාගේ උත්තරේ මෙන්න මේ විදියට use කරන්න. මම කියනවා I wake up 5 am in the morning කියලා. ඒකල එන්ටර් කරාට පස්සේ මෙයා මගේ මේ මං දුන්න උත්තරේ තියෙන grammar ටික correct කරනවා. මෙයා කියනවා I wake up at 5 am කියන එක හරි උත්තරයක් කියලා. ඊට අමතරව මෙයා use කරන්න පුළුවන් තව උත්තරයක් විදිහට කියනවා I wake up at 5 am in the morning කියලා. ඒ කියන්නේ මං ඉස්සලා දින උත්තරේට වැඩිය enhance කරපු උත්තරය තමයි මෙයා දෙන්නේ. බලන්නකෝ කොච්චර හොඳයිද කියලා. ඊට පස්සේ මෙයා දෙවෙනි conversation එකේ start කරනවා what is the first thing you do after you wake up කියලා. මම දිනපතා අවදි වුණාට පස්සේ මම ඊළඟට කරන වැඩේ ගැන තමයි කතා කරන්නේ. මම සාමාන්‍යයෙන් කරන්නේ දත් මදින එක. මේකෙදි මම මේ ආපහු mic input එකක් විදියට මම කරන වැඩේ මෙහෙම ඉන් කරනවා. I brush my teeth කියලා මම උත්තරයක් දෙනවා. බලමුකෝ මෙයා මේකට මොකද කියන්නේ? දැන් මේක හොඳ වාක්‍යයක්. හැබැයි මේ විදියට මේක enhance කරන්න පුළුවන් කියලා. First I brush my teeth. එහෙනම් නැත්නම් then I wash my face වගේ උත්තරයක් දෙන්න කියනවා. බලන්නකෝ මගේ spoken English කොච්චර quality වෙනවද කියලා මේ conversation එක ඇතුලේ. හරි ඊළඟට මෙයා මගෙන් අහන්නේ what do you usually have for breakfast කියලා. මම මේකට use කරන්නේ නම් microphone එක නෙමෙයි. මම මේකට use කරන්න හිතාගෙන ඉන්නේ keyboard input එකක් විදිහට මේක දෙන්න. මොකද Gemini ඇතුලේ අපිට keyboard input විදිහට මේ conversation නැත්තම් මේ guided learning එක කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මේක ඇතුලේදී enter කරනවා. හරි මම මේකට enter කරන උත්තරේ තමයි I usually eat rice කියලා. බලන්නකො මම මේක usually කියන වචනේ වැරදියට type කරලා මෙයා හරියටම නියරඩු වචනෙන් මට පෙන්නනවා. බලන්නකො මෙයා මට suggest කරන උත්තරේ තමයි I usually eat rice and curry for breakfast කියන එක තමයි I usually eat rice කියන උත්තරේට වැඩිය හොඳ කියලා. මේ විදිහට මට හොඳ උත්තර ටිකක් මෙයා සපයනවා. බලන්නකො Google Gemini spoken English teacher කෙනෙක් විදිහට මට කොච්චර හොඳ උත්තර ටිකක් දෙනවද කියලා. මේකෙදි අපිට mic input විදිහට විතරක් නෙමෙයි keyboard input විදිහට අපේ spoken English improve කරගන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් Google Gemini හොඳ ටීචර් කෙනෙක් නේද? ඔයාලට එහෙම හිතෙනවද? Google Gemini විතරක් නෙමෙයි ChatGPTත් අපිත් එක්ක එකතු වෙනවා. අපි බලමු ChatGPTත් මේ වගේ අපිට උදව් කරනවද කියලා. මම ChatGPT වලට use කරන්නේ Gemini වලට use කරපු prompt එකම තමයි. මේකෙදි මම කියනවා මට spoken English practice කරන්න. ඔයා හොඳ friend English teacher කෙනෙක් විදිහට මාත් එක්ක conversation එකක් යන්න. ඒ daily routines ගැන. මේකෙදි feature එක active කරගන්න මෙන්න මේ plus mark එක උඩ තිත more study and learn කියන එකට යන්න. ඒක ලොග් කරලා තමයි ඔය prompt එක upload කරගන්න ඕනේ.
ෆෝම් එක අප්ලෝඩ් කරගත්තට පස්සේ මෙයා ලස්සන ෆ්ලෝ එකක් හදලා දෙනවා අපිට ස්පෝකන් ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න. මේකට මම යූස් කරන ප්‍රණයන කරන තියෙන එකක් මේ වොයිස් එකක් විදියට මම මෙන්ට කරනවා. ඊට පස්සේ කන්වර්සේෂන් එකක් සහ අවසාන වශයෙන් කීබෝඩ් ඉන්පුට් එකක් විදියට මේ බලන්න මම හදලා දෙන්න කෝ එක ග්‍රෑමර් ඇන්ඩ් වර්ඩින් වැරදි කරනවා නැතුව කියන්න පුළුවන් සෙන්ටෙන්ස් එකක් සජෙස්ට් කරනවා වගේ දේවල් දෙනවා මට. මේකෙදි මට කියනවා tell me about your daily routine කියන එක ගැන වාක්‍ය කීපයක් කියන්න කියලා. ඒකට මම ඉස්සෙල්ලා මේ මයික් එක උඩ ක්ලික් කරලා I wake up at 5 am in the morning කියන එක රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරනවා. මෙන්න මේ ටික් මාක් එකේ ක්ලික් කරලා. මෙහෙම කරාට පස්සේ මේ වාක්‍ය ඇතුලේ තියෙන grammar errors මේක තව naturalize කරන්න තියෙන suggestions මට ChatGPT එකෙන් දෙනවා. බලමු අපි මේකේ මොනවද තියෙන issues කියලා. මෙයා මේ වාක්‍ය හොඳට review කරලා මට කියනවා මේ වාක්‍ය almost correct. ඔය spoken English වලට use කරන මේ වාක්‍ය correct. හැබැයි මේකේ මේ am එක ඇතුලේ morning එක තියෙන හින්දා morning එක නැතුව use කරන්න just I wake up at 5 am කියලා. ඉතින් බලන්න කොච්චර හොඳ දෙයක්ද කියලා. ඊට පස්සේ මෙයා ඊළඟට ආනවා what do you do after your wake up කියලා. මම සාමාන්‍යයෙන් දත් මදින එක තමයි කරන්නේ. ඒ කියන්නේ I brush my teeth. මම මේකට voice use එක තමයි use කරන්නේ. බලන්නකො ඒකෙන් කොහොමද මට එන්නේ suggestions ටික කියලා. නැවතත් හොඳයි. Your sentence I brush my teeth. Correction and suggestion මේක වාක්‍යයේ සාර්ථකයි. වැඩි detail එකක් දාන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් after I wake up I brush my teeth. Explanation after I wake up කියලා දැක්කම sequence එකත් පැහැදිලි වෙයි. Question 3 what do you usually have for breakfast? උදා cereal, toast, fruit. ඔයාට English වල කියලා බලන්න. ඔන්න ඔය විදියට තමයි voice use එකෙන් මට ලස්සනට මේක කරන්නේ කොහොමද කියලා දෙන්නේ. ඊට පස්සේ එන ප්‍රශ්නේ තමයි what do you usually have for breakfast කියලා. මම සාමාන්‍යයෙන් උදේට කන්නේ බත්. ඉතින් මම මේකේ දානවා I eat rice and curry for my breakfast කියලා. ඊට පස්සේ අපි බලමු මෙයා මේකට මේ keyboard input එකක් විදියට දුන්න එකට කොහොමද feedback එක දෙන්නේ කියලා. මෙයා කියනවා මේ sentence එක හරියටම හරි. හැබැයි මේ usual කියන word එක යාලා මේක තවත් enhance කරගන්න පුළුවන් මේ වාක්‍යය කියලා. බලන්නකො ChatGPT එක ඇතුලේ කොච්චර දේවල් වෙනවද කියලා. හැබැයි මට Gemini වලට වැඩිය නම් ChatGPT සුපිරි. අර voice use එකත් එක්ක මට දැනෙනවා මම නිකන් teacher කෙනෙක් එක්ක කතා කරන ගමන් ඒ වැරදි අඩුපාඩු ඒ teacher මට හඳුන්වලා දෙන ගමන් මගේ spoken English ටික හොඳට polish වෙනවා කියලා. මෙන්න මේ විදිහට තමයි අපිට ChatGPT එක එකතු වෙලා මගේ spoken English improve කරගන්න පුළුවන් මේ study and learn කියන option එකත් එක්ක. ඉතින් යාළුවනේ බලන්නකො මේ platform දෙකෙන් අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. study and learn නැත්නම් guided learning through ගිහිල්ලා අපිට ඕන දෙයක් හරිම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ChatGPT සහ Gemini compare කරද්දී මට නම් හිතට වැදුන මේක තමයි ChatGPT. මොකද ඒකේ voice use එකත් එක්ක මට feel වෙනවා මම නිකන් ගුරුවරයෙක් එක්ක එකට ඉන්න ගමන් ඉගෙන ගන්නවා කියලා. ඒක මාරම සීල් එකක්. ඒ සීල් එක මං හිතන්නේ Gemini වලින් ගන්නද. හැබැයි Gemini වලත් මේ teachers ඉස්සරහට දියුණු වෙයි කියලා හිතනවා. ඉතින් ඔයාට හිතන විදියට ඔයාට දැනෙන විදියට මේ learn කරන්න හොඳම ChatGPT ද එහෙනම් නැත්නම් Gemini ද? ඔයාගේ අදහස මේකේ comment section එකේ comment එකක් විදියට දාගෙන යන්න අනිවාර්යෙන්ම. ඉතින් යාළුවනේ thank you very much මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් Tech Coupé YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාට හිතෙන විදියට ඔයාට වටින්නේ ChatGPT ද Gemini ද ඉගෙන ගන්න. ඒකත් මේකේ comment section එකේ add කරන්න. වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න.